අපි බලමුද ඔයාලා ආදරය කරන නිලියෝ මනාලියන් විදිහට කොච්චර ලස්සනයිද කියලා. ඇත්තටම මේ ගොල්ලෝ සමහර අය බැඳලා සමහර අය ෂූට් කරලා තියෙන්නේ. දිනක්ෂි ප්‍රියසාද් එයාගේ වෙඩින් එක දවසේ ඇත්තටම ගොඩක් ලස්සනට හිටියා කැන්ඩි බ්‍රයිට් කෙනෙක් විදිහට. ඒ වගේම තවත් ගොඩක් නිලියෝ ඉන්න ඕන ඔයාලා දන්න. මියෝනව දන්නව නේද? හිරිපොද වැස ටෙලිනාට්‍යයේ ආත්මියක්ක ඔයාලා ගොඩක් ආදරය කරන චරිතයක් නේද? එයාත් මේ ෂූට් එකක් කරලා දෙන්නේ. එයා තාම බැඳලා නැහැ. ඇත්තටම එයා මේ කැන්ඩි බ්‍රයිට් කෙනෙක් විදියට ගොඩක් ලස්සනයි. මහේෂි මදුශංකා සමහර අය දන්නව ඇති සමහර අය දන්නේ නැතුව ඇති. හැබැයි ගොඩක් ලස්සන නිලියක්. මෙයා නම් බැඳලා විවාහ සංවත්සරයකට තමයි මෙයා මේ ෂූට් එක කරලා තියෙන්නේ. ඒ වුණාට බලන්න කෙල්ල වගේ ඉන්නවා. දමිත්‍රිව දන්නවනේ. දමිත්‍රි මෙයාගේ වෙඩින් එක දවසේ ඇත්තටම ගොඩක් ලස්සන කැන්ඩි බ්‍රයිට් කෙනෙක් විදියට මාල හත දාලා එයා එදා තැල්ල තියලා ගොඩක් ලස්සනට බැබලි හිටියා. පූජානිව දන්නවනේ. එයා ගයාන් ගුණවර්ධන එක තමයි විවාහ වෙලා ඉන්නේ. එයාත් එයාගේ වෙඩින් එක දවසේ ගොඩක් ලස්සන මනමාලියක් වුණා. ඊළඟට ඔයාලා දන්නවනේ සංජානගේ වෙඩින් එක තිබ්බ ළඟදී. සංජානත් එයාගේ වෙඩින් එක දවසේ ලස්සන කැන්ඩි බ්‍රයිට් කෙනෙක් විදියට හිටියා. ඔන්න ඔයාලා ගොඩක් ආදරය කරන රොෂෙලුත් තාම බැඳලා නැහැ. හැබැයි එයා ලස්සන කැන්ඩි බ්‍රයිට් කෙනෙක් විදියට ගොඩක් අවස්ථාවලදී ෂූට් කරලා තියෙනවා. ඇත්තනම එයාත් ගොඩක් ලස්සනයි නේද බලන්නකෝ. ඔන්න මේ ළඟදිම විවාහයේ තිබ්බ හෙෂානි ලියතපිට ඔයාලා හැමෝම දන්නවනේ දෙරණේ දරණි ටෙලිනාට්‍ය ප්‍රධාන චරිතයට හිටියේ. ඇත්තටම දරණීත් එහෙම නැත්නම් හේෂානිත් එයාගේ වෙඩින් එක දවසේ ලස්සන කැන්ඩි බ්‍රයිට් කෙනෙක් විදිහට බැබලි මාල හත දාලා හිටියා. ඔන්න ඔයාලා හැමෝම ආදරය කරන ආලවන්ති එහෙම නැත්නම් පාටකුරුල්ලෝ නිම්නාවි ඒ වගේම මිස් ශ්‍රී ලංකා මේ පාර දිනපු අනුදිත් හරිම ලස්සනයි නේද කැන්ඩි බ්‍රයිට් කෙනෙක් විදිහට. ඔන්න ඔයාලා හැමෝම ආදරය කරන දසුනි. එයාත් තාම බැඳලා නැහැ. හැබැයි එයාගේ බ්‍රයිඩල් ෂූට් මාරම ලස්සනයි. බලන්නකෝ අවුරුදු 20ක් වුණත් එයාගේ ලස්සන බ්‍රයිට් කෙනෙක් විදිහට. පිරිමි ළමයි ටෙලිනාට්‍ය එහෙම ඔයාලා හැමෝම ආදරය කරනවා නේද මෙයාට? බලන්නකෝ එයාත් මාල් හත දාලා තැල්ල තියලා ලස්සන බ්‍රයිට් කෙනෙක් නේද? ඔන්න ඊළඟට ඔයාලා හැමෝම ආදරය කරන දිනිති වල්ගමගේ ශ්‍රී ලංකා එයාලයින්ස් එකේ තමයි කලින් වැඩ කරේ. දැන් බැඳලා ඉන්න සංගීත්ගේ මේ දෙන්නගේ වෙඩින් එක දවසේ එහෙම නැත්නම් මේ දෙන්නගේ ඇනිවර්සරි එකටත් මෙයාලා ෂූට් එකක් කරා. ඔන්න ඊළඟට ඉන්නේ ඔයාලා හැමෝම ආදරය කරන අනුරාධා මේ ෂූට් එක කරේ ළඟදී. හැබැයි එයා බැඳලා නැහැ. මේක ඇත්තටම ෆොටෝ ෂූට් එකක්. හැමෝම හිතුවා බැඳලා කියලා. හැබැයි එයා බැඳලා නැහැ. බලන්නකෝ ලස්සන. ඔන්න ප්‍රියසාද් පවුලේ දෙවනියා ශේෂාද්‍රි බලන්නකෝ එයාත් බ්‍රයිට් කෙනෙක් විදියට කොච්චර ලස්සනයිද. එයාත් බැඳලා ගොඩක් කල් මේකගේ ෂූට් එකක්. ඇත්තටම එයාත් හරිම ලස්සනයි නේද මේ කැන්ඩි බ්‍රයිට් කෙනෙක් විදිහට. ඔන්න ඔයාලා හැමෝම ආදරය කරන ලියානා කියන්නේ හසිතගේ වයිෆ්. ඔයාලා දන්නවනේ දෙරණ වැඩ කරන්නේ. ඇත්තටම ලියානත් ලස්සන බ්‍රයිට් කෙනෙක් නේද? පහලින් කමෙන්ට් කරන් යන්න කවුද ලස්සනම කියලා.